හිතලා බලන්න අපේ ඩිජිටල් ජීවිතය ගැන. ඊමේල්, ෆොටෝස්, වැදගත් ડોකියුමන්ට්ස්, නෝට්ස් අනේ මන්දයි මේ හැමදේම කොහේ තියෙනවද කියලා හොයාගන්න බැරිව අතරමං වෙලා වගේ දැනෙන වෙලාවල් තියෙනවා නේද? ඉතින් මේ ඩිජිටල් අවුල නිරවුල් කරගන්න පුළුවන් හරිම සරල ඒ වගේම හරිම ප්‍රබල ක්‍රමයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අර හදිස්සියට ඕන වුණු report එක, එමත් නැත්නම් අර ලස්සනම හොලිඩේ එකේ ෆොටෝස් ටික දෙයියනේ කොහෙද මේක සේව් කළේ මතක නෑනේ කියලා හොයන්න ගින් කොච්චරනම් වෙලාවක් නාස්ති වෙලා තියෙනවද? මේක හරිම කරදරකාරී දෙයක්. හැබැයි ඇත්තම කිව්වොත් අපි හැමෝටම මේ අත්දැකීම පොදුයි. ඇත්තටම මේක ෆයිල්ස් ගැන විතරක්ම නෙවෙයි. හිතන්නකෝ දවස ගානේ අපේ ඔළුවට එන තොරතුරු ප්‍රමාණය ගැන ආටිකල්ස්, වීඩියෝස්, අයිඩියාස් සමහර වෙලාවට මේ හැමදේම එකතු වෙලා ඔළුව පිරීලා හිර වෙලා මොකුත් හිතාගන්න බැරි තත්ත්වයට එනව නේද? හැබැයි මෙන්න හොඳ ආරංචිය මේක අපේ පුද්ගලික අසාර්ථකත්වයක් නෙවෙයි. බැරත්ත තියෙන්නේ අපේ අතේ නෙවෙයි. අපි කොච්චර මහන්සි වෙලා දේවල් පිළිවෙලකට තියාගන්න හැදුවත් අපි පාවිච්චි කරන ක්‍රම දැන් යල් පැනලා. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ සිස්ටම් එකේ. මෙහෙම හිතමු අපි තාමත් දේවල් ඕගනයිස් කරන්නේ ඉස්කෝලේ පුස්තකාලය වගේ. ඉතිහාසය, විද්‍යාව, ගණිතය වගේ ලොකු මාතෘකා යටතේ. හැබැයි ඇත්තටම අපි ජීවිතේ වැඩ වෙන්නේ එහෙමද? නෑනේ. අද අපිට ඕන කරන්නේ ක්‍රියාකාරී වෙන්න උදව් කරන සිස්ටම් එකක්. ඒ කියන්නේ අපි කරන වැඩ අපේ ඉලක්ක අනුව දේවල් පිරිවෙල කරන ක්‍රමයක්. ඔන්න උතෙන්ට තමයි ටියාගෝ ෆෝටේ කියන ප්‍රොඩක්ටිවිටි එක්ස්පර්ට් කෙනා එන්නේ. එයා කියනවා හරි ඔය ඉස්කෝලේ වගේ මාතෘකාව අනුව දේවල් අහුරන එක නවත්තන්න. ඒ වෙනුවට දැන් මේ මොහොතේ අපි වැඩ කරමින් ඉන්න ව්‍යාපෘති සහ ඉලක්ක අනුව තොරතුරු සංවිධානය කරන්න කියලා. ඇත්තටම මේක තමයි මුළු හිතන විදිහම වෙනස් කරන තැන. ඉතින් මේ කියන හැම ප්‍රශ්නයකටම විසඳුම තමයි පරාක්‍රමය. මේක හරිම සරලයි, හරිම පුළුල්, ඒ වගේම හරිම නම්‍යශීලී. අපේ සම්පූර්ණ ඩිජිටල් ජීවිතයටම පිළිවෙලක් ගෙන්න පුළුවන් නියම සිස්ටම් එකක්. හරි අපි බලමු මේ පැරා කියන්නේ මොකක්ද කියලා. මුලින්ම P. P කියන්නේ projects. ඒ කියන්නේ ව්‍යාපෘති. මේවා තමයි නිශ්චිත ඉලක්කයක් තියෙන, පැහැදිලි අවසානයක් තියෙන කෙටිකාලීන වැඩ. උදාහරණයක් විදියට report එකක් ලියන එක, bathroom එක renovate කරන එක, අලිට් කම්පියුටරයක් කරන එක. ඒ කියන්නේ අපි දැන් කරමින් ඉන්න දේවල්. ඊළඟට ඒ කියන්නේ areas. ඒ කියන්නේ අපේ වගකීම් ක්ෂේත්‍ර. projects වගේ නෙවෙයි මේවට නිශ්චිත අවසානයක් නැහැ. මේවා දිගටම යන දේවල්. අපේ සෞඛ්‍ය, අපේ මූල්‍ය තත්ත්වය, රැකියාවේ වගකීම් වගේ දේවල්. මේවා අපි ජීවිත කාලයේම බලාගන්න පවත්වාගෙන යන්න ඕන දේවල්. හරි ඊළඟට R for resources. ඒ කියන්නේ සම්පත්. මේක හරියට අපි පුද්ගලික ඩිජිටල් පුස්තකාලය වගේ. අපිට උනන්දුවක් තියෙන හැබැයි දැන්ම ක්‍රියාකාරී ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ නැති ඕනම දෙයක් මෙතනට දාන්න පුළුවන්. ග්‍රැෆික් ඩිසයින් ගැන ඉගෙන ගන්න එක, ජපාන් කෑම හදන හැටි, අනාගතයට ඕන වෙයි කියලා හිතෙන මාකටිං අයිඩියාස් වගේ දේවල්. අවසාන වශයෙන් දෙවෙනි එක. ඒ කියන්නේ ආකයිව්ස්. ඒ කියන්නේ සංරක්ෂිත. මේක අපේ කෝල්ඩ් ස්ටෝරේජ් එක වගේ. අර කලින් කිව්ව projects, areas, resources වල තිබිලා දැන් වැඩ ඉවර වුණු නැත්නම් අක්‍රිය වුණු හැමදේම එන්නේ මෙතෙන්ට. වැදගත්ම දේ තමයි අපි කිසිම දෙයක් මකලා දාන්නේ නැහැ. හැමදේම මෙතන සුරක්ෂිතව තියෙනවා. කවදා හරි ඕන වුණොත් ආයෙත් ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ සම්පූර්ණ පරා සිස්ටම් එකේම හදවත. ඒ කියන්නේ ප්‍රධානම මූලධර්මය තමයි ක්‍රියාකාරීත්වය සඳහා සංවිධානය වීම. අපි දේවල් අහුරන්නේ ලස්සනට තියන්න නෙවෙයි. අපි දේවල් අහුරන්නේ ඒවයින් වැඩක් ගන්න. ඒව ක්‍රියාවට නම්වන්න ලේසි වෙන්න. මේක තමයි අපි මනසේති කරගන්න ඕන ලොකුම වැදගත්ම වෙනස. ඔයාලට පේනවා ඇති මේ පාර කියන අනුපිළිවෙලටත් ලොකු තේරුමක් තියෙනවා. මේක සකස් කරලා තියෙන්නේ වඩාත්ම ක්‍රියාකාරී දේ ඉඳන් අඩුවෙන්ම ක්‍රියාකාරී දේ දක්වා. ප්‍රොජෙක්ට්ස් තමයි උඩින්ම තියෙන්නේ. මොකද ඒව තමයි අපි දැන් කරන වැඩ ආකයිස් තියෙන යටින්ම. මේ නිසා අපි අවධානය යොමු කරන්න ඕන කොතැනකද කියන එක මේ සිස්ටම් එකෙන්ම අපිට පෙන්වලා දෙනවා. හරි. දැන් එනවා ගොඩක් දෙනෙක්ට පැටලෙන තැනක්. පැරාක්‍රමව පාවිච්චි කරන්න පටන් ගන්නකොට ගොඩක් අය හිර වෙන ප්‍රශ්නයක්. මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකකුයි ඒරියා එකකුයි අතර තියෙන ඇත්තම වෙනස? අපි ඒක හරියටම පැහැදිලි කරගමු. වෙනස හරිම සරලයි. මතක තියාගන්න ව්‍යාපෘතියකට, ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකකට නිශ්චිත ඉලක්කයක් සහ අවසාන දිනයක් තියෙනවා. ඒක අවසන් කරන්න පුරුවන්. ඒත් වගකීම් ක්ෂේත්‍රයකට, ඒ කියන්නේ ඒරියා එකකට තියෙන්නේ ඉලක්කයක් නෙවෙයි, පවත්වාගෙන යා යුතු ප්‍රමිතියක්. ඒක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒක දිගටම යනවා.
ටියාගෝ ෆෝටේ අපිට දෙන තවත් හොඳ උපදෙසක් තමයි එකවරකට ක්‍රියාකාරී ව්‍යාපෘති, ඒ කියන්නේ ප්‍රොජෙක්ට්ස් 10ත් 15ත් අතර ගානක තියාගන්න කියන එක. ඇයි ඒ? ඊට වඩා වැඩි වුණොත් අපේ අවධානය එක එක දේවල් අතරේ බෙදිලා ගිහින් එක වැඩක්වත් හරියට ඉවර කරගන්න බැරි වෙනවා. ඒ නිසා ફોකස් එක තියාගන්න මේක හරිම වැදගත්. මෙන්න තවත් බලවත් අදහසක් ටියාගෝ ෆෝටේගෙම ඔබේ පද්ධතිය ඔබට කාලය ලබා දිය යුතුයි. කාලය ගත නොකළ යුතුයි. අපි ගොඩක් වෙලාවක හිතන්නේ සිස්ටම් එකක් කියන්නේ තවත් කරදරයක්, තවත් වැඩක් කියලා නේද? ඒත් පැරාක්‍රමයේ අලංකාරය තියෙන්නේ එතන. ඒක අපේ කාලය කන්නේ නැහැ. ඒ වෙනුවට අපිට කාලය ඉතුරු කරලා දෙනවා. අපේ මානසික ශක්තිය ඉතුරු කරලා දෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම පැරාක්‍රමයේ පාවිච්චි කිරීමේ ප්‍රධාන වාසි මොනවද? එකක්, ඔළුවේ තියෙන අනවශ්‍ය බර අඩු වෙනවා. දෙක, ඕනෑම තොරතුරක් ඕනෑම ෆයිල් එකක් තත්පර ගානකින් හොයාගන්න පුරුවන් වෙනවා. තුන, ඒ නිසා අපේ අවධානය වැඩි දියුණු වෙලා ඵලදායීතාවයේ ඉහළ යනවා. සරලවම අපිට වැදගත්ම දේවල් වලට ફોකස් කරන්න ඉඩ ලැබෙනවා. මෙන්න මේක නම් අපිට හොඳටම පුරුදු දෙයක්. ටියාගෝ ෆෝටේ කියනවා අපි සංවිධානය කිරීම කියලා හඳුන්වන ගොඩක් දේවල් ඇත්තටම වෙස්වලාගත් කල් දැමීමක් කියලා. හිතන්නකෝ ලොකු වැඩක් පටන් ගන්න තියෙනවා ඒත් කම්මැලි. එතකොට අපි මොකද කරන්නේ? මුලින්ම මේ ඩෙස්ක්ටොප් එක නම් අස්පස් කරලා ඉන්නම ඕනේ කියලා හිතනවා. ඒක ඇත්තටම වැඩේ කල් දාන උපක්‍රමයක්. පරාක්‍රමයේ ක්‍රියාකාරීත්වය මත පදනම් වෙන නිසා මේ වගේ උගුල් වලින් ගැලවෙන්න අපිට ලොකු උදව්වක් ලැබෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන මොහොතක් හිතලා බලන්න. අපේ ඩිජිටල් ජීවිතය, ඒ කියන්නේ අපේ ෆයිල්ස්, අපේ නෝට්ස්, අපේ ටූල්ස් මේ හැමදේම අපිට බාධාවක්, කරදරයක් වෙනව වෙනුවට අපේ ලොකුම ඉලක්කවලට යන්න උදව් කරන, අපිට සහයෝගය දෙන බලවත්ම සහායකයෙක් වෙනොත් කොහොමද තියෙයිද? ඒ වෙනස ඇති කරන්න පුරුවන් සරලම, ඒ වගේම ප්‍රබලම ක්‍රමයක් තමයි පැරා කියන්නේ.